මේ රැස්වීමට සහභාගී වෙලා ඉන්න අපේ හිතමිත්‍රයන් අතර පළාත් පාලනා පළාත් සභා දරු නියෝජ්‍ය අමාත්‍ය රුවන් දෙපාර්තමේන්තුවනේ ඒ වගේම බටාත් සමිතියේ ගරු සභාපති නුවන් මන්සාන්ක මැතිතුමනි අද කාර්ය සභාවේ මාර්ගදර්ශනාවන්නේ ඒ වගේම විවිධ අපේ සහකාර සමිති වලින් ආරාධනා ලැබුණ සිටින සම්මානලා හඳුනාගැනීම අවසරයි සමාජික සමාජිකා මම හිතන්නේ මම බලාපොරොත්තු වෙන තීනයක් බටාත් සමිතියට මම නිතර කිව්ව දෙයක් මම හඳාම අවුරුද්දකට සැරයක් කාර්ය සභාවයි දේශ පිළිසයි මා මුණ ගැහිලා දවස් දෙකක් විතර ගත කරන අපේ තනතුරු විශ්වවිද්‍යාලයේ ඉතින් ඒ අවස්ථාවේ හඳාම කිව්වේ බටාත් සමිතිය හම්බන්තොට වැඩියෙන්ම ග්‍රාමසේවා වසන් නියෝජනය කරන බල ප්‍රදේශයක් කියන සමිතියක් තමුන්නාන්සේලාගේ සමිතිය. ඒ නිසා මේක බටාත් විතරක් ඉඳගෙන කාර්යාලයක් දාගෙන මේක කළාට හරියන්නේ නැහැ. මිනිසුන්ට ප්‍රබල සේවයක් කරන්න ඕන නම් අර නියෝජ්‍යමතුමාලා කිව්වා වගේ අන්ද අපි ළඟට එනකම් බලන් ඉඳලා හරියන්නේ නැහැ. ඒක එතුමට ඒ කිව්වේ කරන්නේ. ඉතින් අනිත් කතාව. කන්ද ළඟට අපි යනවා. ඉතින් යනවා මම හැම වෙලේම ඊට උදපාපතිවරුන්ටයි දැන් මම නාට්‍යතුරු කාර්යසභාවට ඇකිව්ව දෙයක් තමයි. ඇකි ඉක්මනින් දරසුමක් හදාගෙන තමන්ගේ බල ප්‍රදේශයේ තුල මිනිසුන්ට සමීප වෙන්න පුළුවන් ව්‍යාපාරික මධ්‍යස්ථාන ආරම්භ කරන්න. එතුමාලා බොහොම හිමින් මේ කටයුතු කරන්නේ කොහොමදයි කලබල නැතුව අනුන්ගේ සල්ලිත් එක්ක වැඩ කරන්න ගියාම සල්ලි අතපත ගන්න මිනිසුන්ට හරියට ඇඟට ඌස්නේනවා. එයාට තේරෙන්නේ නැහැ අනුන්ගේ සල්ලි කියලා. මේ පසුගිය කාලේ මේ රටේ වෙලා තියෙන දේවල් ඒවා. තමන්ගේ සල්ලි කියලා හිතේ තියාගෙන පිස්සු කෙලිනවා. ඉතින් එහෙම මේ වැඩ කරන්න බෑ. තමුන්නාන්සලා බටාත් සමිතිය බොහොම සංවරයක් ඇතුව තමුන්නාන්සලා කල්පනාවෙන් ඒ වැඩසටහනට අත ගැහුවා. ඒකේ පළවෙනි එක තමයි අද රන්න මේ නගරයේ මේ සාකාවක් විවෘත කිරීම. මිතුරනේ මට මේ රන්නත් එක්ක තියෙන සම්බන්ධය බොහොම ඈත. මේ සනස පටන් ගන්නත් ඉස්සර මගේ ගුරුවරයෙක් හිටියා යපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සිරිසේන තිලකරත්න මහත්මයා. එතුමායි අපි තරුණ පිරිසක් මම වැඩි එකට සම්බන්ධුනේ නැහැ. නමුත් මම විතර මේ රන්නට ආවා. ඔය ඉත්ත දෙමිලිය, අදුරුපොකුණ, වලස් මුල්ල, ඔය වගේ දුෂ්කර ප්‍රදේශවල අපි ගම්වල ගිහින් මිනිස්සු හම්බ වෙවි ඉගෙන ගන්න වෑයම් කළා. රට සංවර්ධනය කිරීමේ විකල්පයක් ලෙස ජනයා සම්බන්ධ කරගන්නේ කොහොමද කියලා. දරු නියෝජ්‍යතුමා කිව්වා මම යා මහ පොළොවත් එක්ක කිට්ටුවෙන් ඉන්න මිනිස්සු හැබැයිටම ඔව් අපි 75 76 77 වගේ වර්ෂවල මේ ධනපති මේ විවෘත ආර්ථිකයේ මේ රට අඳුන්වලා දීලා මිනිසුන්ගේ පොකට් එකට වැඩියේ කෑදරකම ඇති කරලා ලැබෙන හැම සතයක්ම වියදම් කරන්න සමාජයේ ගොඩනගපු වාතාවරණයක අපි උත්සාහ ගත්තා. සාමාන්‍ය මිනිසු කණ්ඩායම්ගත කරලා අපි ආයතනයක් හදාගත්තා පීඩා කියලා. සහභාගීත්ව සංවර්ධන විකල්ප ආයතනය කියලා. ඒ ආයතනයේ මඟ පෙන්වන්නෝ අතර හිටපු එක්කෙනෙක් තමයි ආචාර්ය සිරිසේන තිලකරත්න මැතිතුමා. අපි වෑයම් කළේ මේ රන්න පොළට එන ගොවියෝ බඩුව ගේන ගොවියෝ එයා මේක විකුණන මිල තියා ඒ මිනිස්සු අරන් ගිහින් කොළඹ විකුණන මිලත් එක්ක අපි නිතර පරිේශනාත්මක සංසන්දනයක් කළා. ඒ දෙකේ පරතරය කොච්චරද කියලා. අපි ගොවියන්ට කිව්වා ගොවියෝ සංවිධානය වෙන්න සංවිධානය කරලා වෙළඳ පොලේ තියෙන කේවල් කිරීමේ ශක්තියෙන් යම් කොටසක් ගන්න. මේක බිම් මට්ටමේම කරලා බෑ. ඒක රාජ්‍ය මට්ටමෙත් රට මට්ටමෙත් වෙන්න ඕන දෙයක්. ඉතින් ඒක මං හිතන්නේ දැන් මේ නියෝජ්‍ය අමාත්‍යතුමාලා වගේ පිරිස
අවුරුදු ගානකට පස්සේ අවුරුදු 50කට 60කට විතර පස්සේ ඒ ශක්තිය ලබාගෙන තියෙනවා මේක ක්‍රියාත්මක කරන්න. දැන් අපි උත්සාහ ගත්තේ ජනයා කිසිම අවබෝධයක් නැතුව විචක්ෂණශීලී ගතියක් නැතුව Tamante ඒ වෙලාවට විකුණන්න පුළුවන් කෙනෙකුට විකුණනවා. එයා දන්නේ නැහැ මේකේ නිෂ්පාදන මිල, එයා දන්නේ නැහැ මේකේ විකුණන මිල, එයා දන්නේ නැහැ Tamante හිමි වෙන කොටස මොකක්ද කියලා. අන්නේ පරිේශනාත්මක වැඩසටහනට මිත්‍රවරුනි මම රන්න අවුරුදු 4ක් විතර 4-5ක් වගේ ආවා. මම හිතන්නේ ඒ කාලේ හිටපු මගේ වයසේ කට්ටිය දැන් ජීවිතුන් අතර නැතුව ඇති. අපි ওই පොලේ වාඩි වෙලා ඉඳගෙන පොලට ඉතර දවසේ පොලෙන් පස්සෙත් ඒ ගොවියෙක් එකතු කරගෙන කතා කර හිටියා. ඔන්න ඔය වගේ අත්දැකීම් මත ඉඳගෙන තමයි අපි කල්පනා කළේ ගම්වල මිනිස්සුන්ට තමන්ගේ සල්ලි පාලනය කරන්න තමන්ට අයිති මූල්‍ය ක්‍රමයක් ඕනයි කියලා. ඒකට හොඳම ක්‍රමය තමයි මේ රටේ තියෙන සම්පකාර ක්‍රමය. සම්පකාරය ගැන අපි අධ්‍යයනය කරා. ඒකට අපි තෝරාගත්තේ මොරාගල දිස්ත්‍රික්කයේ අවුරුදු 5ක් විතර ගංගානේ ගිහින් අපි කතා කළා කුඩා ගොවියා දිනු කරන්න කුඩා ගොවියාට සංවර්ධනයේ අයිතිය ලැබෙන්නට කළ යුතු දේ මොකද්ද? ඒකට සම්පකාරයේ ඉඩක් තියනවාද කියලා. අන්න ඔය තේරගෙන ප්‍රතිඵලයක් වශයෙන් තමයි මිත්‍රවරුනි අපි මේ තනස් ව්‍යාපාරේ පටන් ගත්තා. මම මේකට පෙළඹුණේ. අනෙක් කඩ තේරව නතර කරලා 75 ඉඳලා අද වෙනතුරු තමුන්නාන්සලත් එක්ක මේ තනස් වැඩසටහන් කරගෙන යනවා. මම හිතන්නේ මම ගණන් බැලුවා අවුරුදු 50කට වැඩි මගේ ජීවිතයෙන් මේකට කාලය ගත කරා. එනිසා මේ මහන්සිය අපතේ ගියේ නැහැ කියලා හිතෙනවා. තමුන්නාන්සලගේ බටාත සමිතියේ ක්‍රියාකාරීත්වයක් තමුන්නාන්සලගේ වත්තනොත් ඒ වගේම තමුන්නාන්සලා අලුත් උගත් නව නායකත්වයක් තමුන්නාන්සලගේ සමිතියේ දෙන නුවන් මහත්මයා ඇතුළු පිරිසගේ එතුමන්ලාත් නිතර හැමින් හිතමින් ඉස්සරහට යන වැඩසටහනක් විදිහට කරනවා. ඒ නිසා මේ මොහොත ඉතා වැදගත්. ඒ නිසා රන්න මේ නගරයේ ඉන්න සියලු දෙනාම මේ වැඩසටහනට සම්බන්ධ කරගන්න උත්සාහ ගන්න. එච්චරක් නෙවෙයි අපේ බැංකුවේ අයිතිකාරයත් ගණදෙනුකරුවත් එක්කෙනෙක්. වෙනත් බැංකුවල අයිතිකාරයෝ වෙනයි ගණදෙනුකාරයෝ වෙනයි. අපේ බැංකුවේ එහෙම නැහැ. මේ තනසේ අයිතිකාරයත් ගණදෙනුකාරයත් එක්කෙනෙක්. ඒ නිසා මේකේ බොහෝ දුරට විනීතභාවයක් ඇතුව මාසයකට සැරයක් අයිතිකාරයෝ එකතු වෙලා තමන්ගේ තීරණ ගන්න මහතබාරස්සින් තියාගෙන ලස්සනට මේ වැඩසටහන ගෙනියන්න. තමුන්නාන්සලගේ මහතබාවේ හැමදාම 500ක් 600ක් මහතබාවට එනවා. එහෙම ජන සහභාගීත්වයක් තියෙන වෙනත් බැංකු ක්‍රමයක් වෙනත් මූල්‍ය ක්‍රමයක් ශ්‍රී ලංකාවේ නැහැ. අපේ මේ ක්‍රමය තමයි එහෙම මාසිකව අයිතිකාරයෝ එකට එකතු වෙලා කෙරිච්ච ගණදෙනු ගැන කතා බහ කරලා අලුතෙන් ගණදෙනු කරනවා නම් අලුත් වැඩ කරනවා නම් තමුන්නාන්සලා සියලු දෙනාම එකඟ වෙලා මේ වැඩේ කරනවා. එතකොට මේක විවෘත මිනිසුන්ට තේරෙන මිනිසුන්ට අයිතියක් තියෙන වැඩසටහනක්. ඉතින් තමයි ව්‍යාප්ත වෙනකොට පරිසම් වෙන්න බුදුමා හොඳ කළමනාකරණයක් සම්බන්ධ කරගෙන මුද තරුණ පිරිසක් මේකට සම්බන්ධ කරගෙන තාක්ෂණය හොඳ අර කරු නියෝජ්‍යතුමා කිව්වා වගේ වර්තමානයේ කිසි දෙයක් අපිට කරන්න බෑ නව තාක්ෂණය නැතුව. ඒ නිසා ඒ තාක්ෂණය සම්බන්ධ කරගෙන අපි මෙයාට දාතයි ඉස්සරහට කරගෙන යමු. මම වැඩි වෙලා කතා කරන්නේ නැහැ. තමුන්නාන්සේ මම ඉල්ලීමක් කරනවා වියදම් කරන්න ඉස්සර ඉතුරු කරන්න. වියදම් කරන්න ඉස්සර තමන්ගේ ගිණුමේ තැම්පත් කරන්න. තැම්පත් කරලා ඉවර වෙලා කල්පනා කරන්න වියදම් කරන්නේ මොකටද කියලා. අතට සල්ලි ලැබිච්ච ගමන් වියදම් කරන්න යන්න එපා. බොහෝ අය කරන්නේ එහෙමයි. අතට සල්ලි ලැබිච්ච ගමන් වියදම් කරන්න පටන් ගන්නවා. එහෙම නෙවෙයි. අතට සල්ලි ලැබිච්ච ගමන් කල්පනා කරන්න මේකේ මං වියදම් කරන්නේ මොනවටද කියලා 1 2 3 4 5 කියලා අනුපිළිවෙලින් කල්පනා කරන්න වැඩක් ඇති දෙයකට පළමුව වියදම් කරන්න. මම ගරු ඇමතුමා ඇහුවා මේ ධන සමිතිය වල වත්කම් ගන්න.
මම එතුමාට කිව්වා මම කිව්වා ප්‍රසිද්ධිය කියන්න එපා කියලා. අපි මේ ගම්බද මෙහෙම සමිති හදන අතරේ අපි කොළඹ තල්පත් වාසීන් එක්ක සමිති හදුවා. එයාට නිත්‍ය රස්සාවක් නැහැ, නිත්‍ය ගයක් නැහැ. මේ මිනිස්සු උන්නත් හරි මලත් හරි වචනය දෙකයි ඊට පස්සේ මරා ගන්න සයිස් එකේ සමාජයක් ඒක. අපි එයාත් එක්ක ගිහින් සමිති හදුවා. මට මතකයි මම මුඩුක්කු ගානේ යනකොට පැල්පත් වාසීන් උණ ගහලා කතා කරනකොට මේ මිනිස්සුගේ භාෂාව අමුතුයි. මම ඒ භාෂාව ඉගෙන ගත්තා. මේ මිනිස්සු හැසිරෙන ආකාරය අමුතුයි. ඒකට මම සකස් වුණා. අද ඒ හදාපු සමිති තියෙනවා විතරනේ රුපියල් කෝටි 500කට වැඩි සල්ලි තියෙන පැල්පත් වාසීන්ගේ සමිතිය. ඒ අය එදිනෙදා මුට්ට උස්සලා කරත්තවල බඩු පටවගෙන ගිහින් සමහර පික් පොකට් ගහලා නොයෙක් ක්‍රම වලින් සල්ලි හම්බ කරනවා. එයා එකතු කරලා සමිති හදපුවාම අද මේ වෙනකොට කෝටි 500කට වැඩි. ඒ තමයි දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි තියෙන ඕන තමයි. මේ සමාජ ක්‍රමය හදලා තියෙන්නේ අපේ සල්ලි ටික කොහොම හරි ඇදලා ගන්න. මිට අවුරුදු 30කට 35කට ඉතර රන්න මෙච්චර දීනු නගරයක් නෙවෙයි. වැඩිම තිබුණේ රන්න පොළ තමයි ප්‍රසිද්ධ වෙලා තිබුණේ. සල්ලි තියෙන මිනිස්සුන්ට ඒ සල්ලි පුළුවන් තරම් ගන්න ක්‍රමයක් තමයි අපිට සකස් කරලා තියෙන්නේ. ඒක පැටව ගහන ක්‍රමයක් අපිට සකස් කරලා නැහැ. සල්ලි පැටව ගහන ක්‍රමයක් හදන්නට ඕන. අන්න ඒකට අපි උත්සාහ ගත්තේ මේ ධන සමිති ක්‍රමය හඳුන්වලා දීලා තමුන්නාන්සලට මේ සමිති ක්‍රමය තුලින් අපේ සල්ලි දවසින් දවස වැඩි දියුණු කරන්න. මේ කාරණේට බටාත නායකත්වය ගන්න හම්බන්තොට දිස්ත්‍රික්කයේ. බුදුමාට ග්‍රාම සේවා සමිති 25කට වැඩි තියෙනවා මේ බල ප්‍රදේශයේ. ඒ ප්‍රදේශ සම්බන්ධ කරගෙන රජයේ ආයතන අනන්ත විවිධ ව්‍යාපෘති කරනවා. ඒ ව්‍යාපෘතිත් එක්කත් අපි සම්බන්ධ වෙලා අපිටත් පුළුවන් විදිහට ඒවටත් දායකත්වයේ දෙමින් ජාතික සංවර්ධනයේ සක්‍රීය කොටස් කරුවෙක් බවට පත් වෙමින් රට දිනු කරන්න අපි උත්සාහ ගන්නවා. එසා පළවෙනි ඉල්ලීම තමුන්නාන්සලගෙන් ලැබෙන හැම සත්‍යයක්ම සමිතිය තැන්පත් කරනවා. වියදම් කරන හැම අවස්ථාවකම Tamante අවශ්‍ය ප්‍රමාණය තැන්පත් වලින් ගන්න. සාමාන්‍ය ලක්ෂණය බැංකුවක තැන්පත් කරුවන් පස්සේ ගන්න ටිකක් කම්මැලි. තමුන්නාන්සලගේ අත්දැකීම ඇති ඕන තරම්. පොකට් එකේ දාගෙන සාප්පේ දාගෙන සල්ලි අරන් ගියොත් මොකේකට හරි වියදම් කරනවා. ගෙනියන්න හිතාගෙන ආපු භාණ්ඩේ නැත්තම් වෙන මොකක් හරි අරන් යනවා. වියදම් කරන්න රුචිය වැඩි කරනවා. ඒක කරන්නේ නැහැ. තමුන්නාන්සල මේ වගේ තමුන්නාන්සලගේ සමාජයේම තමුන්නාන්සල ගේ ළඟම තමුන්නාන්සලට ඇහැට පේන්න මේ වගේ ආයතනයක් හදලා දුන්නායින් පස්සේ ලැබෙන හැම සත්‍යයක්ම දාලා අවශ්‍ය වෙලාවට ගන්න. ඕක තමයි අපි තනසේ පළවෙනි සායන්නෙන් උගන්වන්නේ. මේක අපි ගැඹුරට උගන්වනවා. ඊයේ මම මේ විශ්වවිද්‍යාල අපේ තරුණ පිරිස එකතු කරන සාකච්ඡා කළා. සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කියන්නේ පෞලක ආදායම ලංකාවේ ජීවත් වෙන්න පෞලක ආදායම අඩු වශයෙන් රුපියල් 36000ක් තියෙන්න ඕන කියලා. ඇත්ත වශයෙන් අපි දන්නවාද අපේ සමාජිකයන් අතරේ එච්චරවත් මුදලක් ගන්න මිනිස්සු කී දෙනෙක් ඉන්නවද? ආදායමක් ගන්න පුළුවන්. ඇත්ත වශයෙන් 36000කින් මාද ජීවත් වෙන්න බෑ. හැබැයි තත්ත්වය නම් ඒක. මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද කියලා අපිට විශ්ලේෂණය කරන්න බෑ. නමුත් සාමාන්‍ය හැඟීම නම් රුපියල් 36000කින් ජීවත් වෙන්න බෑ. ඒකටම සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව තව උඩ වැට්ටියක් කරනවා. ජාතික ආදායම දේරම එකතු කරලා ජනගහණයෙන් බෙදලා ඒක පුද්ගල ආදායම හදනවා. මේ රටේ ඒක පුද්ගල ආදායම. එතකොට පවුලක හතර දෙනයි කියලා හිතේ තියාගෙන ඒක හතරෙන් වැඩි කරනවා. ඒක හතරෙන් වැඩි කළා කියන පවුලක ආදායම. ඔය ඇත්ත නෙමෙයි. ඔය ගණිතමය කතන්දර මිසක් පොළවේ යථාර්ථය නෙමෙයි. එතන අපි තේරුම් ගන්න ඕන අපි සනස කරන්නේ තමන්නතර මාතෘභාවයෙන් කතා කරන්නේ. අපි සනස කරන්නේ සැබෑව සත්‍ය
යථාර්ථයේ තේරුම් අරන් මිනිසුන්ගේ සල්ලි වලින් අනෙක් අහල පහල මනුස්සයා දීනු කරන වැඩසටහනක් මේකෙන් කරන්නේ. ණය දෙනවයි කියන්නේ ඒක. අනික් අය දෙන ණය ක්‍රමයක් ගැන නෙමෙයි අපි කතා කරන්නේ. අපේ ණය අරන් ණය ගත්ත මනුස්සයා දීනු වෙලා ආපහු ඒ ණයයි පොලියයි සමිතියට දෙන්නේ කියලා තමයි ආශිර්වාද කරන්නේ. අනික එහෙම කතාවක් නැහැ. එයා ණය දුන්නා ගෙවන්න බැරි නම් ගේ උකස් කරලා තිබ්බනම් ඒක වෙන්දේසි දාලා ඒ කට්ටිය ණය කරගන්න. මනුස්සයා පාරට වැටුණාට එයාට අදාළ නැහැ. ඒ ආයතන වලට කිසිම අදාළ දෙයක් නෙමෙයි ඒක. තනස අපි එහෙම කරන්නේ නැහැ. පොදුමාලා එහෙම කරන්නේත් නැහැ. හොඳට කතා කරලා එයාත් එක්ක කතා බතා කරලා එයාගේ දුක සැප තේරුම් අරන් එයාට මුණ දෙන්න තියෙන ප්‍රශ්න තේරුම් අරන් ණය කළමනාකරණය කිරීමක් තමයි අපි කරන්නේ. නිසා අපේ ණය මානව හිතවාදී එකක් මිසක් මානවයා සූරං කන්න ඒ මනුස්සයාගේ දේපල වෙන්දේසි කරන්න හදන ණය ක්‍රමයක් නෙමෙයි. මේක පැහැදිලි කරලා දෙන්න අපිත් එක්ක ගණදෙනු කරන්නේ නැති අනික් මිනිසුන්ට. මේක ණය දීලා ඔය කට්ටිය අමාරු දාන්න හදපු එකක් නෙමෙයි කි. එක සමටත් හැම එකට. මට සල්ලි තියෙන වෙලාවට මට ප්‍රයෝජනයක් නැත්තම් මං සමිතියට ඒ සල්ලි ටික දැම්මෙන් පස්සේ ප්‍රයෝජනයක් ඇති මිනිස්සයා සල්ලි අවශ්‍ය මිනිස්සයා මගේ සල්ලි ටික අරන් ගින් ඒ මිනිස්සයා දීනු වෙනවා. එහෙම දීනු වෙලා අපේ සල්ලි ටික එයා ආපහු ගෙවනවා. එතකොට අන්නේ බැඳුම් කර ගොඩනගන්න තමයි අපි සනස ව්‍යාපාරයේ ණය උපකරණයක් විදිහට පාවිච්චි කරන්නේ මිනිසුන්ගේ සම්බන්ධතාවය අපිත් එක්ක තියන්න. සමකාරී උද්දෘත පාඩයක් මුළු ලෝකෙම පාවිච්චි කරන එකක් තමයි එක අනිකාට උදව් කරන එක අතර අනිකා Tamanට උදව් කරවා ගන්න. ආත්මාදාරය අන්‍යෝන්‍ය ආදාය. මේ ගුණධර්ම අනිත් මූල්‍ය ආයතන වල නැහැ. එයයි බලන්නේ මුදලේ වටිනාකම මුදලට ලැබිය යුතු රිටර්න් එක විතරයි එයයි බලන්නේ. උපරිම ගන්න පුළුවන් උපරිම පොලිය ගන්නවා. අපේ නෑ ඒක. මේක කියලා දෙන්න මිනිසුන්ට. මිනිස්සු වල්මත් කරලා තියෙන්නේ මේ වෙළඳ පොලේ. මේක මේ සමාජ ක්‍රමේ මහ ජාජරා වෙච්ච ජරා සමාජ ක්‍රමයක අපි ජීවත් වෙන්නේ. ඒක නිසා තමයි සිදුවෙන සිද්ධීන් දිහා බලන්නේ. දරුවෙක් අඩවියපත් වෙලා අවුරුද්දක් දෙකක් යනකොට ඒ දරුවා කායිකව මහත් වෙනවා. ඒ ළමයාට සුරක්ෂිතභාවයක් මේ පාරේ නැහැ. මේ ගමේ නැහැ. දෙමාපියන්ට විශ්වාසයක් නැහැ දරුවා තනි කරලා ගෙදර දාලා යන්න. අවලං සමාජයක්. මේ සියල්ලටම මූලික හේතු වෙලා තියෙන්නේ සල්ලි. සල්ලි වලින් තමයි මිනිස්සු නොමග යවන්නේ. සල්ලි වලින් තමයි මිනිස්සුන්ගේ මනුස්සකම නැති කරන්නේ. සුළු දෙයකට බෙල්ල කපන්න තරම් සල්ලි වලින් පොළඹවනවා මිනිස්සු. මෙන්න මේ தත්ත්වය නැති කරන්න ඕනේ සයි අපි මෙච්චර කාලයක් මහන්සි වෙලා මේ සංස්කෘතික ව්‍යාපාරයේ ගොඩ නැගුවා. මේක තේරුම් ගන්න බොහෝ අය අකමැති. තේරුම් ගන්න ඕනකමකුත් නැහැ. ඒක තමයි මේ පාරිභෝගික සමාජය කියන්නේ. කාපල්ලා නටපල්ලා ජොලි වෙල්ලා. උඹලා යන්නේ කොහෙද කියලා උඹලට අදාළ නැහැ. එමය හිතන්නේ. අන්නේ මිනිසුන්ට තමන්ගේ ඥානය තමන්ගේ දැනුම අවදි කරවලා අරන් මිනිසෙක් වෙන්න පවුලක් වෙන්න ශක්තිමත් ගම්මානයක් වෙන්න අවශ්‍ය මඟ පෙන්වීම තමයි තනතු ව්‍යාපාරයෙන් කරන්නේ. ඒ නිසා මිනිසුන්ගේ සමගිය බිඳ වැටෙන සමාජයක අපි ඉන්නේ. වෙන සිද්ධීන් බලන්න පත්තර පිටුවක් ගන්න මුල් පිටුව ගන්න මොනවද තියෙන්නේ? ඉගෙන ගන්න දෙයක්ද තියෙන්නේ? රාගය අවුස්සන කම්පණයටපත් වෙන අනිකා කෙරෙහි වෛරය ඇති කරන ඒවා තමයි තියෙන්නේ අපිට. ඉතින් ඒ නිසා සනස ව්‍යාපාරයේ හුදෙක් ණය දෙන මුදල් ගන්න දෙනු කරන ව්‍යාපාරයක්ම නෙවෙයි මේ සමාජයේ තියෙන අපි ප්‍රපාතයට යන සමාජ ක්‍රමයක ජීවත් වෙන්නේ. දවසින් දවස ප්‍රපාතයට යන්නේ. ඒවා සංඛ්‍යා ලේඛන වලින් පේනවා අපරාධ වලින් පේනවා අධ්‍යාපනයෙන් පේන හැම එකකින් අවල් දෙයින් අපි ඉස්සරහට යනවා කියලා පෙන්වන්න පුළුවන් සාධකයක් මාර්ගයක් අපිට පේන්නේ නැහැ. ඒ නිසා ඔබතුමාලා ගම් වාසීන් විදිහට මේ රටේ පුරවැසියෝ විදිහට එකතු වෙන්න එකට. කයිවාරුවට නෙමෙයි ක්‍රියාවෙන් එකතු වෙන්න. ඔබ අනික් එක්කෙනා කෙරේ විශ්වාසය තියෙනවා නම් ඒ විශ්වාසය තියෙන ඔප්පු කරන් තියෙන සාධකයක් තමයි ඔබතුමාලාගේ සල්ලි මේ සමිතිය දාන්න ඕන. අපිට විශ්වාසයි මේ සමිතිය. මේ සභාපතිතුමාගේ කාර්ය සභාව සමාජිකත්වය ගැන අපිට විශ්වාසයි.
ඒ වගේම සභාපතිතුමා කාරක සභාව ඒ විශ්වාසය පළුදු කරන්නේ නැතුව වැඩ කරන්න ඕන. යහපත් චර්යාවක් ඇතුව, යහපත් ජීවන පිළිවෙතක් ඇතුව, හොඳ නායකත්වයක් ඇතුව තමන්ගේ සමාජිකව 700ක් 1000ක් ඉන්න සමාජිකත්වයට නායකත්වය දෙන්න ඕන. එහෙම දුන්නොත් විතරයි මේ බටාක් සමිතිය වගේ සමිති දින් වෙලා තියෙන්නේ. සමාජිකව ප්‍රබුද්ධ වෙන්න ඕන. සමිතියට නිදි කිරකිරා ඉඳලා හරියන්නේ නැහැ. සමිතිය කතා කරන්න ඕන. තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්න ඕන. තමන් පක්ෂද විපක්ෂද කියලා යෝජනාවට කතා කරන්න ඕන. ඒකට අපි මාස්පතා මහසභාව රැස්වෙන්න තියනවා. ඒ නිසා ඔබතුමාලාගෙන් ඉල්ලීමක් කරන්නේ අපි අනෙක් සියලුම මූල්‍ය ආයතනවලට වඩා වෙනස් ආයතන. මේක අපේ රටේ විතරක් නෙමෙයි ලෝකේ රටවල් 112ක තියෙනවා. මේ ක්‍රමය අපි කරනවා ලෝකේ රටවල් 112ක්. චීනයේ විතරක් තියෙනවා ධන සමිති ඒකට කියන්නේ ට්‍රිපල් C කියලා Chinese Credit Cooperative කියලා C3ක් කියන්නේ අය පාවිච්චි කරන්නේ ලක්ෂ 4කට වැඩි සමිති තියෙනවා. චීනයේ අද සංවර්ධනය වීමේ පාදකේ වෙලා තියෙන්නේ චීනයේ බිම් මට්ටමේ තිබෙන කොමියුන් කියන ආයතනයේ ඒකේ ප්‍රධාන මූල්‍ය ආයතනය ධන සමිති. අපේ භාෂාවෙන් කියන්නේ ධන සමිති. රටවල් දිනු වෙනවා. දිනුවේ ප්‍රධාන පාදකේ වෙලා තියෙන්නේ සම්පකාරය නැත්තම් මේ වගේ අපේ ආයතන. ඊශ්‍රායලයේ යුද්ධය ගැන තමන්වන්ස දන්නවා. ඊශ්‍රායලට ආහාර ප්‍රශ්නයක් නැහැ. ඇයි ඒ? කවුරුත් කියන්නේ නැහැ නේ ඊශ්‍රායලට ආහාර දෙන්නේ කියලා උන් ඉල්ලන්නේත් නැහැ ඊශ්‍රායල. අනෙක් අහල බාල රටවල් විනාශ කරන මිනිමරු වගේ වැඩ කරනවා. මොකද හේතුව? සම්පූර්ණ කාන්තාරයේ අලිගැට පෙර හදනවා. කාන්තාරයේ කරදරුන්ගෙන් සල් හදනවා. අඹ හදනවා. දොඩම් හදනවා. හැම එකක්ම හදනවා. කවුද හදන්නේ? ඒ රටේ තියෙනවා කිබුට්ස් කියලා. එයාගේ භාෂාවෙන් කියන්නේ කිබුට්ස්. සම්පකාර සමිතිය. සම්පකාර සමිතියෙන් කරන්නේ. කාන්තාරයේ වැලි සාරවත් පස් බවට පරිවර්තනය කරලා සමග මේ අපේ රටවල වැවෙන සියලුම දේම වවනවා. එයාට ආහාර ප්‍රශ්න කොච්චර යුද්ධ කළා. කියුබාට ඇමරිකා දිග්ගටම තහංචි දැම්මා. තනි කෙරුවා ලෝකේ. කියුබාවේ තමයි ගම් මට්ටමින් සමපකසාකාර සමිති හදලා එයාගේ නිෂ්පාදනය වැඩි කරා. ලෝකේ වැඩිම එළදෙනෙක්ගෙන් කිරි ගන්න එළදෙන හැදුවේ කියුබාවේ ලීටර 100කට වැඩි දවසකට ගන්න. ලීටර 100කට වැඩි ගන්න. සම්පකාරයෙන් කළේ. එහෙම පිළිගැනීමක් ලංකාවේ සම්පකාරයට නැහැ. දේශපාලඥයෝ නිලධාරි තේරුම එකතු වෙලා අපේ ඉදිරි ගමන් වලට අකුල් හරනවා මිසක් ඒකට උදව් කරන ප්‍රමාණය අඩුයි. කලාතුරකින් එක්කෙනෙක් දෙන්නෙක් උදව් කරනවා. එහෙම උදව් කළා නම් මේ රටේ මේ තත්ත්වය ඇති වෙන්නේ නැහැ. අපිට තිබුණා හුඟක් දේවල් කරන්න. ඒ නිසා මම ඔබතුමාලාගෙන් ඉල්ලා සිටින්නේ මේ සමිතිය දවසින් දවස දිනු කරගන්න ඔබතුමාලා. මේ සමිතියෙන් කරන්න වැඩ හුඟක් තියෙනවා. ඒ වැඩසටහන මිනිස්සු සම්බන්ධ කරගෙන කරනවා. සංස්කෘතික ව්‍යාපාරයක් බලාපොරොත්තු වෙන්නේ මේ වර්තමාන සමාජ ක්‍රමය වෙනස් කළ යුතුයි. ඒ වෙනස් කිරීමේදී ජනයා තමන්ගේ ශක්තිය පාවිච්චි කළ යුතුයි. ඔබතුමන්ලා ඒකට සංවිධානය විය යුතුයි. ඔබතුමන්ලා අර බුදුදහමේ කියන වචනයක් යෝනිසෝ මනසිකාරය කියලා සිහි බුද්ධියෙන් තමන්ගේ ජීවිතයක සකස් කරගත යුතුයි. ඒකට ප්‍රධාන භෞතික සාධකය තමයි සල්ලි. සල්ලි නැත්තම් සල්ලි අපිට හසුරවා ගන්න බැරි නම් අපිට ඔය කිසි දෙයක් කරන්න බෑ. අන්න ඒකටයි අපි සංස්කෘතික ව්‍යාපාරය මේ විවෘත ආර්ථිකයේම එහෙම නැත්නම් මේ ධනේශ්වර ධනය කේන්ද්‍ර කරගත්ත ආර්ථික ක්‍රමය ලංකාවට හඳුන්වලා දෙනකොට 77 එදා හිටපු පාලකයෝ අපි ඒකට විකල්පයක් විදිහට අපි කල්පනා කරුවේ මහජනයා සංවිධානය කරලා මහජනයාට මේ මුහුණ දෙන්න සිදුවෙන තර්ජනයෙන් ගොඩ එන්න අපි සංවිධාන ක්‍රමයක් හදන්න ඕන. ඒ සංවිධාන ක්‍රමය තමයි අපි වටන් ගත්තේ තනසිකේ. ඔබතුමාලාගේ සමිතිය 1980 ගණන් වල හදපු සමිතියක් මම හිතන්නේ 86
අපි 78 මේ වැඩසටහන පටන් ගත්තා. රජය පිළිගත්තා. එදා තිබිච්ච රජය පිළිගත්තා. ඒ රජයේ සමහර ව්‍යාපෘති කරන්න අපිව තෝරාගත්තා. එහෙනම් අපිට පාලකයෝ කවුරුණත් අපට දාලා නැහැ. අපි යථාර්ථයත් එක්ක යථාර්ථයට මුහුණ දීලා වැඩ කරන්නේ. අපි දුප්පත්තු විදියට ඉපදුන බව ඇත්ත දුප්පතුන්ගේ. නමුත් අපි දුප්පත්කම ඇති කරුවේ නැහැ. අපි දුප්පත් අම්මලාගේ බඩේ උපදින්න ඇති. ඒක ඒ අම්මයි උපදින දරුවාගේ සංසාර ගණ දෙනුවා. නමුත් අපි දුප්පත්කම ඇති කරුවේ නැහැ. කවුද දුප්පත්කම ඇති කරුවේ? ඉපදිලා මේ රටේ නොයෙක් වැඩ කරන උන් තමයි මේ රටේ දුප්පත්කම ඇති කරුවේ. එහෙමනම් ඒකේ ඉඳා බහලා අපි දුප්පත් වෙලා ඉන්නවද? එහෙම නැත්නම් අපි ඒකෙන් නැගිටිනවද? ඒකෙන් නැගිටිනවද? අන්නේ කාරණේ සඳහා තමයි අපි මේ සානස ක්‍රමේ ලංකාවේ හඳුන්ලා දීලා සාර්ථක කරගෙන යන්නේ. එතන අපි හැමදේනට මම ගෞරවය පුද කරනවා. දැන් හෙට මේ වෙලාවට මම ඉන්නේ යාපනයේ. මේ ඉන්න තරුණ සුපුරුලා හැම එකතු වෙලා සංවිධානයක් කරනවා යාපනයේ. අපේ ධන සමිති වලින් 800ක් සමිති නායකයෝ කාර්ය සභාව සහ සභාපතිවරු යාපනයේ රැස් කරලා අපි සාකච්ඡා කරන දවසම. එච්චර අපි මහන්සි වෙනවා. අද මෙතන ඉඳලා උතුරට යන්න ඕන හෙට උදේට. ඇයි ඒ? මිනිසුන්ගේ ඕනකම තියෙනවා. මිනිසුන්ගේ ඕනකම තියෙනවා මේ ක්‍රමේ හරි අපිට මේකෙන් ගොඩ එන්න පුළුවන්. ඒ නිසා අපි සංවිධානලා ඉස්සරහට යන්න ඕනේ. යුද්ධ වෙලාවෙත් උතුරේ අපිට පුළුවන්කම තිබුණා උතුරට යන්න. රජයේ මැතිඇමතිවරුන්ට යන්න බෑ, ජනාධිපතිවරුන්ට යන්න බෑ, කාටවත් යන්න බෑ. මුත් අපිට පුළුවන්කම තිබුණා. අපිට තහනම් තිබුණේ නැහැ. ඉතින් මේක ජාතික ප්‍රබල ව්‍යාපාරයක්. ආඩම්බරෙන් එකේ කොටස් කාර්ය වෙනවා. පුළුවන් නම් පිටියේ ගහලා තියාගන්න අපි සනස කිය. ගෙදරට මිනිස්සු දකින්න උළුවසක් ගහලා තියාගන්න අපි සනස කිය. කාලයක් තිබුණා යාපනයේට මම යනකොට උළුවසක් ගහලා තියෙනවා අපි දෙමළු කියලා. මම ඒ කට්ටියගෙන් අහුවා මොකක්ද යකෝ කාටද ඔය කියන්නේ දෙමළු කියලා. ඔය කට්ටිය දෙමළුනේ වේරම. මේ පිටියේ මොකටද ගහන්නේ අපි දෙමළු කියලා. අපේ හිටියා ධනසම්පති නායකයෙක් මනුස්සයෙක් ගෙදරත් ගහලා අපි දෙමළු කියලා. මම තමර්දාට ගියාම නතර වෙන්නේ ඒ ගෙදර. මම මිනිහගෙන් අහුවා මේ මොකද මේ අපි දෙමළු කියලා ගහලා තියෙන්නේ? දැන් ඔයා මගේ ගෙදරට ආවනේ. කීපවත් ආවා. මගේ පිටියේ ගහලා නැහනේ අපි සිංහල කියලා. මොකටද මේ ගහන්නේ? මිනිහට තේරෙන්නේ නැහැ මොකටද කියලා. මුළු ගාම දෙමළ මිනිස්සු ඉන්නේ. පිටියට ගහලා තියෙන අපි. කොච්චර මිනිසුන්ගේ මනස අවුල් කරනවා. මිනිසුන් කොච්චර මනස අවුල් කරලා පිස්සු කරනවා. ඒ නිසා සහනශීලී එකට ජීවත් වෙන්න පුළුවන් ගමක් රටක් හදාගන්න සනසට එක්කෙන්න. සනසත් එක්ක පෙළ ගැහිලා යන්න. සත්‍යයක් වේදම් කරන්න එපා තමුන්නාන්තර සමාජිකයෝ විදියට සමිතිය දාන්නේ නැතුව. සමිතියට දාන්නේ. අද පොළොන්නරුවේ මිනිස්සු බත් කන්නේ පරාක්‍රම බාහුව රජුරන්ට පිසිද්ද. මහවැලිය හැදුවත් පරාක්‍රම සමුද්‍රය තිබුණා නම් දෙකන්න වගා කරන්න බෑ. කවුද ඒක හදපු තරුණයා? අපේ දිස්ත්‍රික්කයේ කෑගල්ලේ දදිගම මානාභරණ කියලා ප්‍රාදේශීය රජෙක් හිටියා ඒ කාලේ. එයාගේ පුතා තමයි පරාක්‍රම. ඒ ගමේ අපිට අපේ හොඳ සංසන්තියක් තියෙනවා. එයා මොකද්ද කිව්වේ? කොල්ලෝ ටික එකතු කරගෙන මායා රටයි, රජ රටයි, පීටි රටයි වෙන් කරන දදුරුවේ ළඟට ගිහින් කිව්වේ මොකද්ද? අහසෙන් වැටෙන හැම දිය බිඳුවක්ම තුන්වරක් පාවිච්චි කරලා මිසක් මහ මුහුදට යවන්නේ නැහැ. එයා තමයි තරුණ කොල්ලෝ ටික ඒ පරාක්‍රම කුමාරයාත් එක්ක එකතු වෙලා තීරණයක් ගත්තේ අපි මේ දදුරුව තුන් පොලකින් බඳින්න ඕන. අමුණු තුනක් බැඳලා තුන් වතාවක් වතුර ඉදමට අරන් ඉදම වගා කරලා ඉවරලා තමයි එළියට දැම්මේ. ඒ අදිස්ථානින්ගේ මිනිස්සයා කෙලවර කළේ මොකක්ද?
පොළොන්නරුවේ සමුද්‍රයක් හා සමාන මහා සාගරයක් හදලා අන්නේ අදිස්ථාන ශක්තිය තමුන්නාන්සලා අපිට තියෙන්න ඕන. අරයා මෙයා කිව්වයි කියලා අරයා සමහරවිට අපේ සභාවතුමා හැම කලකිරෙන වෙලාවල් මම දැකලා තියෙනවා. අනේද මාස බවට දාපුවම කරන්න බෑ හරි ප්‍රශ්න මං අත් වෙනවා කියලාම කියනවා. ආධාර්යමත් වෙන්නේ නැතුව ඒවට මූණ දෙමින් ඉස්සරහට යනවා. අපේ දහමේ උගන්වන්නේ මානිවත්ත මට ඒ ගාත මතක නැහැ. කියන්න දන්න කෙනෙක් ඉන්නවා. අභික්කම නොනවත ඉදිරියට පළ මොකාවත් කවන්න යම රජුරුවවත් කවන්න යම රජුගේ දුවගේ නම යමුනාවත් කවන්න මේ දැටි යමුනලා මොකෙක්වත් කවන්න කඩාගෙන යන්නෝ. එදා තමුන්නාන්තරේ ධෛර්යවන්ත වෙන්නට ශක්තිය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරමින් ආරාධනා කිරීම ගැන බොහොම ස්තුතියි. පුළුවන් තරම් ඔබතුමා දැන් තියෙන වත්කම අඩුවකින් 3 ගුණයක්වත් කරන්න මේ සාකාව දාපු නිසා. නොවල්ලට බැරි වෙන ගන්න නැහැ. ඈ බැනුවන් පසුබහින්නේම නැහැ. ඈ සමාජයට මට කියන අනිතර එපායලා තියෙන්නේ. අඩාගෙන යන්න ඕන ඉස්සරහ. එදා අපට ජය වේවා. මේ රට යහපතක් වේවා. මේ රට අපි දන්න කාලය තුල අපිට දිනු කරගන්න ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම යන්නේ.